මෛත්‍රිය අපි කොච්චර වැඩුවත් මෛත්‍රිය වැඩෙන්නේ ක්‍රමානුකූලව. ඒකට හේතුව තමයි මේ මෛත්‍රිය වැඩෙන්න නම් ද්වේෂය අපෙන් අයින් වෙන්න ඕනේ. අපි ද්වේෂය අයින් කරන්නේ නැහනේ. අපි කවදා ද්වේෂය අයින් කරන මේ ප්‍රතිපදාව පුරුදු කරන්නේ නැහැ. හැබැයි මෛත්‍රිය කියලා එකක් වඩනවා. හැබැයි ඒකට මෛත්‍රිය වැඩෙනවා. නැත්තේත් නෙමෙයි. වැඩෙන අවබෝධයක් දැනුමක් අපි තුල පවතිනවා. අපිට හිතන මේ මිනිසුන්ට බනින්න හොඳ නැහැ. මේ මිනිසුන්ට ගාන්න හොඳ නැහැ. හැබැයි තරහා ගිල උම්මත්තක වෙච්ච වෙලාවේ ඒ මිනිසුන්ට ගානව නෙමෙයි සමහර ජීවිතත් නැති වෙන්න පුළුවන්. ඒ තරම් අපි විකෘති වෙනවා. මොකද්ද හේතුව කියලා කිව්වම මෛත්‍රිය කියන සංකල්පය වෙනම වඩන්න අපි දක්ෂ වුණාට ද්වේෂය තියෙන නිසා තමයි මට මෛත්‍රිය අවශ්‍ය වුනේ. එහෙනම් ද්වේෂය අයින් කරොත් මෛත්‍රියක් අවශ්‍ය නැහැ. ද්වේෂය නැතිසිත මෛත්‍රීසිත. එහෙනම් ද්වේෂය නැතිසිත මෛත්‍රීසිත කලේ නැහැ. ද්වේෂය පරිස්සමින් තියාගෙන මෛත්‍රිය කියලා වෙනම පුහුණුවක් ලබනවා. එතන වැරදිලා අපට. දැන් අපට පුංචි කාලේ කවදාවත් මෛත්‍රී භාවනාව දුන්නේ නැහැ. කිව්වේ ද්වේෂය අයින් කරන්න කමටහන් දෙනවා. ද්වේෂය කොහොමද අද්වේෂයෙන් දකින්නේ කියලා ඇහුවාම අපේ පුංචි කාලේ පොඩි කාලේ සීයා කියනවා මේ පුතා යම් කිසි කෙනෙක් දැන් ආච්චි අද බැන්නනේ පුතාට. ඔව්. ඇයි බැන්නේ? අතු ගැව්වේ නෑ. හරි. ආච්චි බැන්නේ පුතාට නෙමෙයි. මටනේ බැන්නේ. නෑ. පුතාගේ හඩුවට බැන්නේ. පුතාගේ හඩුවට කන් තියනවාද? නෑනේ. පුතාගේ හඩුවට හිතක් තියනවාද? නෑනේ. පුතාගේ හඩුවට මිනිස්සෙක් ඉන්නවාද? නෑනේ. එහෙනම් අයි පුතා තරහා ගන්නේ. පුතාගේ අඩුවට බැන්නාම පුතාගේ අඩුවටනේ තරහා යන්නේ. පුතා තරහා ගත්තේයි. එහෙනම් මට වැරදි. ඔව්. තරහා ගන්න එපා. අඩුවට බනින්නේ. ගැව්වාම අඩුවට ගන්න. පුතාට නෙමෙයි. ඕම ගන්න. එතකොට දැන් ද්වේෂය අද්වේෂය කරන කමඨාන එතන තිබුණානේ. මේ විදියට අපි මේ ද්වේෂය ඇති වෙන තැන, වෛරය ඇති වෙන තැන, පටිඝයක් ඇති වෙන තැන ඒක අනිත් පැත්තේ පටිසෝතගාමිව ඒක නිවැරදි කරගන්නේ. ඒ ද්වේෂය ගන්න. ඒ බනපු මනුස්සයා සුවපත් වේවා. ඒ මනුස්සයා සුවපත් වේවා කියලා අලුතෙන් එකක් හදනවා අපි. ඒ මනුස්සයාට මෛත්‍රී කරන එක වරදක් නෙමෙයි. ඒක වරදක් නෙමෙයි. හැබැයි කොච්චර මෛත්‍රී වැඩුවත් ප්‍රතිශතෙන් අඩු ප්‍රතිඵලයක් එන්නේ. ඇයි? ද්වේෂයේ තියෙන තාක්කල් අර මෛත්‍රිය ඉමින් වැඩෙන්නේ. දැන් කෙනෙකුට ද්වේෂයක් බිඳුවක්වත් නැහැ. අනාගාමි කෙනෙකුට තරහා යන්නේ නැහනේ. ගස් බැඳලා ගැව්වත් ඒ මනුස්සයා පාඩුවේ ගුටි කකා ඉන්නවා. මොකක්ද අදහසක් තියනවද කියන්නේ? ඔව්. මොකද්ද? මේ පැති වලට 16ක් අදුනා මේ පැත්තට 13යි වැදුනේ. දෙකක් මේ පැත්තට අඩුයි කියලා කියනවා. අර මනුස්සයා මේ වගේ මනුස්සෙට ගාලා නිකන් පව පුරුණ එක ලියලා දාලා යනවා යන්න. ඒ මනුස්සයා ගානකොට ගණන් කළා. දැන් දකුණු පැත්තට 16ක් වැදිලා. වමට 13යි වැදලා 3ක් අඩුයි පාරවල්. ඒ මනුස්සයාට ගණන් වැරදිලා. ඒක කියලා කියන මේ පැත්තට 3ක් අඩුයි. ඇයි මේ මනුස්සයා එක සම්මාවෙන් දකින්නවා තරහා යන්නේ නැහැ. මෛත්‍රී භාවනාව දුන්නට වැඩෙන්නේ නැහැ. ඇයි? ද්වේෂය නැති සිත මෛත්‍රී සිත. ද්වේෂය අපි තුල තියෙන නිසා, තරාව තියෙන නිසා මෛත්‍රිය කියලා කමඨාණක් වෙනම අපි වඩනවා. අර ද්වේෂයෙන් ඇති වෙන ආනිය වළක්ව ගන්න. අම්මා තාත්තා මැරුණොත්, සහෝදරයාට පීයෙන් යන්නොත්, වැඩ කරන මිනිසුන්ගේ කන පැලෙන්ඩ ගැව්වොත්, රස්තාව නැති වෙනවා. වාහනයක යනවා ඉස්සරහන් ඕර්න් ගන්නවා අයින් කරනවා. ගිහලා ඇප්පුවොත්. ඒ වගේ අපේ ද්වේෂය පාලනය කරගන්න බැරුව අදිසි කෝපය නිසා අනතුරු වැඩි වෙනවා. ඒක වළක්ව ගන්න බැරි නිසා අපි මෛත්‍රිය කියලා පුහුණුවක් ලබලා අරක පාලනය කරනවා. මෛත්‍රියෙන් කරන්නේ ද්වේෂය පාලනය කිරීමක් මිසක් මෛත්‍රිය තුලින් සම්පූර්ණම මේ ද්වේෂය අයින් වෙන්නේ නැහැ. පාලනයක් වෙන්නේ. ඒ නිසා තමයි සමහර අවස්ථාවලට මීටරේ පයින්නේ අපට. දැනෙනවා, රවනවා, කතා නොකර ඉන්නවා, අමුණ හරවගෙන ඉන්නවා, ෆෝන් එකට ආන්සර් කරන්න නැති වෙනවා. ඇයි එහෙම කරන්නේ? ඒ කියන්නේ ඒක තියෙනවා තාම. එහෙනම් වඩපු මෛත්‍රිය ප්‍රතිශත වලින් වැඩිලා තියෙනවා. නිවැරදි කමඨාන මෛත්‍රී පාරමිතාවක් වශයෙන් පුරනවා නම් මම කවදාරි rahat වෙන්නේ මෛත්‍රී පාරමිතාව වශයෙන් පුරලා නෑ. මම පච්චේක බුද්ධ වෙනවා මෛත්‍රී පාරමිතාව පුරලා නෑ. මම සම්මා සම්බුදු වෙනවා මෛත්‍රී පුරලා. එහෙම යම්කිසි අවස්ථාවක තුන්තරා බෝධියකින් එකක් මෛත්‍රිය කරනකොටගෙන යන්න ඕනේ නම් එයා මෛත්‍රිය නෙමෙයි වඩන්නේ. ද්වේෂය අයින් කරන එකයි වඩන්නේ. ද්වේෂය අයින් කරන අද්වේෂය කරන හැම පටිගයක්ම එයා නිවැරදි කරන්න නිරෝධ කරන්න දක්ෂ වෙනකොට මෛත්‍රිය අයිතිකාරයා වෙනවා. මෛත්‍රිය රජ කරනවා. හේතුව එයා මෛත්‍රිය වඩලා නැහැ. මෛත්‍රිය වඩන්න උවමනාව තිබිච්ච බාධක අයින් කළා. ද්වේෂය අයින් කළා. අද්වේෂ සිත මෛත්‍රී සාගත සිත. පුළුවන් නම් මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න.